තාම මේ විදිහට ඔයාලා සල්ලි වල නැද්ද? ආරක්ෂිතව වැඩිම රේට් එකක් එක්ක අමතර ගාස්තු නැතිව මම ලංකාවට සල්ලි යවන්නේ කොහොමද? ඉතින් ඒක කියලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් හදන්නේ. ඉතින් ඒ සඳහා මම තෝරගෙන තියෙන්නේ අමතර ගාස්තු කිසිමක් නැති වැඩිම රේට් එකක් ගෙවන සහ හොඳම ඇප්ලිකේෂන් එක වෙන TapTap ඇප්ලිකේෂන් එක. ඉතින් ලංකාවෙන් පිට ජීවත් වෙන ඕනම කෙනෙකුට මේ ඇප්ලිකේෂන් එක හරහා සල්ලි යවන්න පුළුවන්. මම දැන් යූස් කරන්නේ මේ ඇප් එක. ඉතින් මම highly recommend කරනවා. ඔයාලත් මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් අනිවාර්යෙන් TapTap ඇප්ලිකේෂන් එක තෝරගන්න. මොකද අමතර ගාස්තු කිසිවක් නැතිව අපිට නොමිලේම තප්පර ගාණක් ඇතුළතදී ලංකාවට සල්ලි යවන්න පුළුවන්. මුලින්ම Play Store එකෙන් හරි Apple Store එකෙන් හරි TapTap app එක download කරගන්න. download කරලා ෆෝන් එකට install කරගන්න. මේ වගේ view එකක් තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලා ඉන්න රට තෝරන්න. ඔයාලා මේ රට වලින් එකක ඉන්නවා නම් මේ රටේ ඉඳන් ඔයාලට සල්ලි ලංකාවට යවන්න පුළුවන්. මේ මෙතන පහලින් තියෙන්නේ ඔයාගේ රට සිලෙක්ට් කරන්න ඔයා සල්ලි යවන්න ඕන රට. මෙතනින් තෝරන්න ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාව ඔයාගේ රට මොකක්ද කියන එක තෝරන්න සල්ලි යවන්න ඕන. එතන තියෙන එක තෝරන්න. ඊට පස්සේ ඔයා අලුතෙන් account එක හදන කෙනෙක්ට නම් අනිවාර්යෙන් ඔයා sign up දෙන්න ඕනේ. sign up දීලා account එක create කරගෙන තමයි ඔයාට සල්ලි යවන්න පුළුවන්. මම දැනටමත් app එක install කරගෙන තින්න මම sign up දීලා log වෙන්නම්. password එක විතරයි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඔයාට සල්ලි දාන්න ඕන ගාන මෙතනින් සඳහන් කරන්න. ඊට පස්සේ ඒක ලංකාවේ මුදල් කොච්චරද කියලා සඳහන් නා උඩින් සඳහන් නා RON එකක් කියන්නේ දැනට ලංකා මුදලෙන් රුපියල් 70.89ක් කියලා. ඉතින් මේ විදිහට සඳහන් කරගන්න මම පෙන්නන්න ඕන නිසා විතරයි ලේ 20ක් මෙතන ට්‍රාන්ස්ෆර් කරන්න හදන account එකට. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයා යවන්න ඕන account එක තෝරන්න කියලා මගේ account එකට save කරලා තියෙන්නේ. ඒත් මම කියන්නම් කොහොමද account එක add කරගන්නේ කියලා. add receipt කියන එකට ගිහිල්ලා ඔයාගේ නම දෙන්න. නම දීලා ඊට පස්සේ බැංකුවේ නම අහනවා. බැංකුවේ නම ඊට පස්සේ සඳහන් කරන්න ලංකා බැංකුව හෝ සම්පත් බැංකුව හෝ මොකක් හරි වගේ බැංකුව නම සඳහන් කරන්න. සඳහන් කරලා ඊට අදාළ බැංකුවේ account number එක සඳහන් කරලා next කරන්න තියෙනවා. අනිවාර්යයෙන් මතක තියාගන්න මම මේක පෙන්වන්න ඕන නිසා විතරයි ලේ 20ක් මෙහෙම දාන්නේ. සාමාන්‍යයෙන් TapTap එකෙන් transfer කරනවා නම් ලේ 200ක් හෝ 200ට වැඩි ප්‍රමාණයක් transfer කරන්න ඕනේ. පළවෙනි පාර transfer කරනවා නම් අනිවාර්යෙන් ලේ 200ක් හෝ 200ට වැඩියෙන් transfer කරන්න ඕනේ. එහෙම transfer කරොත් ඔයාලට chance එකක් හම්බ වෙනවා. ලේ 25ක් ඔයාගේ account එකට නොමිලේ හම්බ වෙනවා. ඇඩ් කරා මගේ තියෙන account එකමයි මම ඇඩ් කරේ. ඉතින් ඒක ඇඩ් කරලා මෙන්න මෙහෙම එනවා. ලේ 20ක් කියන්නේ කොච්චරද කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ පළවෙනි පාර සල්ලි ට්‍රාන්ස්ෆර් කරන කෙනෙක් නම් මෙතන add promo code කියලා එකක් තියෙනවා. අන්නේ add promo code කියන එක ඔයා දෙන්න. ඒක දුන්නට පස්සේ ඒකට දිලිනි 221 සඳහන් කරන්න. ඒක සඳහන් කරොත් ඔයාට ඔයාගේ account එකට නැවත ලේ 25ක් මේ app එක භාවිත කරන්න බය වෙන දෙයක් නෑ. මොකද ලංකාවේ මහ බැංකුවේ ලියාපදිංචි app එකක්. ඒ නිසා බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයා මේ කෝඩ් එක ඇතුළත් කරොත් විතරයි ඔයාට ලේ 25ක් ඔයාගේ account එකට නැවත ලබා ගන්න පුළුවන්. ඒක බොරුවක් නෙමෙයි. මමත් මුලින් විශ්වාස කරේ නෑ. හැබැයි ඒක ඇත්ත. මමත් දැන් පාවිච්චි කරන මේ app එක බය වෙන දෙයක් නෑ. DDNI 221 කියන කෝඩ් එක යූස් කරොත් ඔයාට ලේ 25ක් ඔයාගේ account එකට ලබා ගන්න පුළුවන්. 221 ඒක දීලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයාගේ කාඩ් එක දෙන්න කියන. ඔයාට අනිවාර්යෙන් රුමේනියාවේ බැංකු කාඩ් එකක් තියෙන්න ඕනේ. බැංකු කාඩ් එක app එකට එන්ටර් කරගන්න. බැංකු කාඩ් එක ස්කෑන් කරන විතරයි තියෙන්නේ. පේමන්ට් මෙතඩ් එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාගේ මෙහි තියෙන මාස වගේ සේව් කරලා තියෙන කාඩ් එක දෙන්න. ඔයාට මේ චේන්ජ් කරන්න ඕන මෙතන තියෙනවා. එතනින් චේන්ජ් කරගන්නත් පුළුවන්. මම දෙනවා pay with card කියලා. මේ ගාන තමයි ඉතින් මගේ account transfer වෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් ඕකේ එක දෙනවා. හරි මම සල්ලි transfer කරලා ඉවරයි. උඩින් මෙතන පෙන්නනවා transfer කරපු ගාන. ඊට පස්සේ අපිට රිසිට් එක මෙන්න මේ විදිහට ලබා දෙනවා. ට්‍රාන්ස්ෆර් එක වෙලා ඉවරයි. මගේ account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙලා කියලා.
ඉතින් පහසු ඇප් එකක් තප්පර ගානක් ඇතුළත ලංකාවේ account එකට සල්ලි යවා ගන්න පුළුවන්.